මායා කුමරිය වෙමි. මාගේ පිය රජු කොසල් මහරජ. ගුරුදේව මානුමට ගෞරව කරමි. එහෙත් මානුමට යටත් නොවෙමි. වර්ෂ 2600කට තරම් වූ අතීතයට ගිය කල්හි මුක පරම්පරාවෙන් මේ තාක්කල් පැමිණි කතාවස්තු බීදයක් තමයි මේ අහිංසක පුත්‍ර කියන ඒ නාට්‍යයට මම තෝරාගත්තේ. මම මේ රචනා කර එවැගේම නිර්මාණකරු වශයෙන් අධ්‍යක්ෂණය කරමින් නාට්‍යලෝලී සියලු දෙනාටම දැකුම් කළු ආකාරයෙන් නිලියන් සහ නළුවන් විශාල ප්‍රමාණයක් යොදවාගෙන මෙම කර්තව්‍ය අපි සිදු කරනවා. මේ කතාවස්තු බීජය ඇත්තටම ගත්තාම මේ තාක්කල් කිසිම නිර්මාණකරුවෙක් මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කරේ නැහැ. මම ඇත්තටම අභියෝගයක් මේක මට. හැබැයි අභියෝගයට අභියෝග කරමින් තමයි මම මේ නාට්‍ය නිර්මාණය කළේ. 2700කට පෙර කතාවස්තුවක් නිර්මාණය කරලා උපාලි ශාන්ති සිරිවර්ධන මහත්තයා මේ අධ්‍යක්ෂණය කරලා මට කතා කරලා කිව්වා නිෂ්පාදන වශයෙන් ඔබතුමියට මේ අභියෝගය බාර ගන්න පුළුවන්ද කියලා. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඒක දෙවන්ත වේදිකා නාට්‍යයක් සහ දෙවන්ත නිෂ්පාදනයක්. මට මේ අවස්ථාව එතුමා කිව්වට පස්සේ මම දෙපාරක් හිතුවේ නෑ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉද්දිම කතාවස්තුවක් නිසා ඒකපාරම කිව්වා මට ඒ දෙවන්ත කටයුත්ත කරන්න පුළුවන් කියලා. සෑම විටම අනදිය යුත්තේ ප්‍රඥා ගෝචරව හිතා බලා විය යුතුයි. අහිංසක පුත්‍ර නාට්‍යයට ගැබ් වෙලා තියෙන්නේ ගුරු ගෝල අතර තියෙන සංවාදය, ඒ වගේම සැකය, පවුල් කුටුම්බය තුල තියෙන සැකය නිසා මතුවෙන ප්‍රශ්න, මුසාබස්, මේ ආදී සියලුම මේ සමාජගත කිරීමට අවශ්‍ය සියලුම කාරණා. මේක කාලීන නෙමෙයි, මේක සර්වකාලීන නාට්‍යයක්. එම නිසා එන්න දූ දරුවන් සමග පවුලේ සමට නැරඹිය හැකි ඉතාමත් හොඳ නිර්මාණයක් හැටියටයි මම මේක ඔබ සියලු දෙනාටම යොමු කරවන්නේ. අජ නිකුත් කළ පසු කිසිම දිනක එය හකුලා නොගෙන යුතුයි. එයයි රජෙකුගේ තේජස.